Good morning හැමෝටම. අපි මේ එයාපෝට් යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් එයාපෝට් එක ඇතුළට ගියපු ගමන්ම කොයි වෙලෙත් වගේ කන ගමන්ම ඉන්නේ අපි. ඔන්න ඉතින් ගියපු ගමන් කන්න මොනවා හරි ගත්තා. ඊට පස්සේ අපේ ෆ්ලයිට් එක තියෙන්නේ 10:00ට නිසා අපි දැන් චොට්ට ෆ්ලයිට් එකේ වෙලාව ලං වෙන හින්දා ඒ හරියට ගියා. ඔන්න ෆ්ලයිට් එක ඇතුළට නැග්ගහම නම් මට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් දැන් ඔන්න අපේ කෑම වෙලාව ආයෙත් ඇවිල්ලා. ඒකෙත් චූටි වීඩියෝස් වගේ තමයි තිබුණේ. අපේ ට්‍රාන්සිට් එක තිබුණේ මැලේසියාවල නිසා මේ ඉන්නේ මැලේසියා එයාපෝට් එකේ. ඉතින් අපි දෙන්නට ෆ්ලයිට් එකේදී හම්බෙච්ච කෑම සෙට් වෙච්ච නැති හින්දා අපි දෙන්න ආයෙත් පාරක් මැලේසියා එයාපෝට් එකෙන් කන්නයි මේ හදන්නේ. කාලබීලා ඉවර වෙලා පැය 5ක් අපි මැලේසියා එයාපෝට් එකේ ඉන්න ඕනේ හින්දා අපි දෙන්න එහෙම රවුම් ගහ විකාර කර එක වීඩියෝ කර ඉතින් කාලේ ගෙවුවා. ගෙවලා ඉවර වෙලා අන්තිමේදී ආයෙ ෆ්ලයිට් එක වෙලාව ලං වෙද්දී අපි දෙන්න හිතුවා ආයෙත් මොනවා හරි බීවත් හොඳයි කියලා. ඒ නිසා අපි දෙන්න මෙන්න මේ කොෆි දෙකත් අරගෙන ඒකත් බීලා අපේ ඊළඟ ෆ්ලයිට් එකේ වෙලාව එනකම් හිටියා. ඔන්න අපි ලංකාවට ආවා. ඉතින් අවුරුදු ගානකින් එයාලට අපිව දකිද්දි මාරම සතුටුයි. ඔන්න අපි ලංකාවට ආපු ගමන් මුලින්ම ගියේ අනුරාධපුරේ. මෙතනින් මලුත් අරගෙන අපි මුලින්ම ගියේ ජයශ්‍රී මා බෝධියට. ඔන්න අපි ඊළඟට යන්නේ අනුරාධපුරේ තියෙන කටුසෑය වඳින්න. ඔන්න ඉතින් එතනින් එනකොට මට ඕන වුණා අඹ කන්න. අඹත් කාලා ඊළඟට අපි මේ යන්නේ රුවන්වැලි සෑයට. ඉතින් අද බ්ලොග් එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.